අපි බලමු උදේ ආහාර වේලක් සදා ගන්න ආකාරය. අපිට මෙතනදී අවශ්‍ය වෙනවා තක්කාලි කැල්ලක්, ලුණු කප්පු ලුණු ස්වල්පයක්, ලික්ස් පොඩයක්, කරපුංචා, අවුමිරිස්. ඔබට කැමති පරිදි නූඩ්ල්ස් ඔබ හිත කරන කැමති නූඩ්ල්ස් ඔයිල් ස්වල්පයක්. අපි මුලින්ම ඔයිල් ටිකක් මේකට එකතු කරගන්න ඕන. ඊපස්ව මේ හොඳින් රත්යෙන් පසු අපි ඒකට එකතු කරනවා ලුණු ස්වල්පයක්, අපි කපා ගන්න ඕන අවුමිරිස්, කරපිංචා, ලික්ස්, තක්කාලි. ඊළඟට මේකට එකතු කරන්න ඕන අවුමිරිස් සහ කරපිංචා. ඉන්පසු අපි මේක දැන් අර තෙලට දානවා. ගම්වන් පාර යනවා විතරයි. මොකක් අලු වෙනකම්ම වදින්න එපා. සාමාන්‍ය ගම්වන් පාර යනවා විතර බඩ ගන්න. ඉන්පසු ඒකට අපි ලික්ස් පොලේ අපි ඒකත් පොඩි වෙන කපා ගන්නවා. අපිට පේනවා මේ ආකාරයට සවන්නම් පාට වැටිගෙන යනකොට ඔය මේකට එකතු කරනවා. අපි දැන් කපාගත්ත ලික්ස් කරපිංචා, පසු මොනවද ඒක පොඩි සාරම් කරලා මේක ඔතන සොල්ලා මේ වගේ ක්‍රම ඉගෙන ගන්න පොඩක් අමාරුයි. මොකද සමාවන්න පොඩි ගැටලු ඇති වෙනවා. අපි ඒකට පපුරේ දැන් මේ ආකාරයට දෙන්නවා. මේකට කියන්නේ ටෙම්පරාඩෝ නූඩල්ස්. Por ejemplo, mira.
ගන්නවා නූඩල්ස් සල්පේට් කරගන්න ඕන. ඕඩර් නූඩල්ස් වලින් තැම්බෙන්න ඕන. නූඩල්ස් එකතු ඇති හරි පැකට් එක එනම් seasoning powder සහ oil එක අපි දැන් මෙතන seasoning powder එක එකතු කරගන්න අපි oil එක එකතු කරගන්න මෙතන seasoning powder එක විතරයි අපි එකතු කරගන්නේ නූඩල්ස් දෙකක් කැමරා සඳහා ගන්න යොදනවා. මේ විට ඔබ මේ පැකට්ටුව යොදා. මොකද පැකට්ටු දෙක මේක යොදාගත්තොත් ඔබට ඒක පස්සහාදරෙන් කියන පුළුවන් ඔබගේ ඒ එන රසය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එක පැකට්ටුව පමණක් පාවිච්චි කරන්න. ඔබට පෙනී යනවා නූඩල්ස් එක ගන්නට තැම්බීගෙනවා දැන් ඔබ දෙපැත්ත අනුකරන්න මෙතන ගෑස් ලිප පාවිච්චි කරන්නේද කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මෙතන පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රික් ලිපක්. මෙතනදී ඔබගේ ශක්තිය වලට වළං වලට කිසිම හලාපහානියක් සිදු වෙන්නේ නැහැ. ඔබ ගෑස් ලිපක් පාවිච්චි කිරීම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔබට පෙනියන අපේ නූඩල්ස් එක ඉවරයි.
මෙන්න මේ ආකාරයෙන් ප්ලේට් එකකට දාගමු. ඔබට දැන් මේ පෙනෙන්න තියෙන්නේ ඔබ සමරාග නූලස් එක. ඔබ මේ ඔබේ උදේ ආහාරයට සහ රාත්‍රී ආහාරයට ඔබ සමදින සඳහන් මේ අවුරුදු කාලේ ඔයගොල්ලෝ සමහර විට හරි තියන්න පුළුවන් මේ පිට සදාගෙන මේ වගේ ආහාර වේලා යාළුවන්ට බෙදා හදාගන්න ෂෙයා කරගන්න ගොඩක් සතුට වෙන්න පුළුවන් මොකද දෙකීමක් අපි වගේ අය මේ පිටකට ආවිල්ලා මේ දෙයක් හදා ගැනීම වශයෙන් පෙතර සතුට වෙනවා මොකද අපි මේ දෙයක් හදගෙන සඳහා පුංචි හෝ කාලයක් වැය කිරීමට අපිට සිදු වෙනම් අපිට මේ වෙලෙකට අපේ දෙමාපියන් ගුරුවරු සියලු දෙනා අපිට සිහි වෙනවා. හොඳයි. දැන් මම ඔබට මතක් කරන්න අපි සදාගත් ආකාරය පිළිබඳව මුලින්ම අපිට උමනා වෙනවා කපාගත් ලුණු ස්වල්පයක් අවමිරිස් ඔබට කැමති ප්‍රමාණයක් leeks කොලය leeks harbunca takkat pasal apa saudara nak mau berhir lah. Okay, thanks for watch my video. Mama, next time later.